හෙලෝ ගයිස්, මගේ නම දිල්ෂාන්. මං අද ඔයාලට එක්කගෙන යන්නේ රොමේනියාවේ කාපේතියන් කඳුවැටියේ කෙළවරට. ඉතින් අදත් ඔයාලට පෙන්වන්න යන්නේ හැමෝම රුමේනියාවට ඇවිල්ලා ලස්සනයි කියන බ්‍රසෝ සිටි එකේ තියෙන තවත් එක ලස්සන තැනක් ගැන. ඉස්සෙල්ලම බලන්නකෝ මේකට යන පාර දිගේ තියෙන view එකේ තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් දැන් ක්‍රිස්මස් එකත් කිට්ටු හින්දා මුළු බ්‍රෂෝ නගරයම ක්‍රිස්මස් එකට හැඩ ගැහෙන ගමනින් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මේ පාර දිගට ලස්සන ඩෙකොරේෂන්ස් දකින්න හම්බ වෙන්නේ. ලංකාවේ ඉඳලා ආපු ගමන් අපිට ප්‍රධානම විදියට ෆීල් වෙන වෙනස තමයි මෙහි ගොඩනැගිලි වල තියෙන ස්වභාවය. ඒක ටිකක් හරිම අමුතුයි. ලංකාවේ අපි දකින ඒකාකාරී ගොඩනැගිලි ස්වභාවයට සාපේක්ෂව මේ ගොඩනැගිලි වල ස්වභාවය ගොඩක්ම වෙනස්ම අත්දැකීමක් හින්දා ඒක අපිට හරිම අමුතු විදියට ෆීල් වෙනවා. ඉතින් කතාවෙන් කතාව අපි දැන් ගමනාන්තයටත් ලං වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතන ඉඳලා තමයි කාපේතියන් කන්දේ වයඹදිග කෙළවර හොයාගෙන අපි යන්න ගමන් ආරම්භ කරන්නේ. ඉතින් ඔයාලා බ්‍රෂෝ ඉඳලා මේ පැත්තට එන්න ක්‍රම කීපයක් කරාම ඔයාලට එන්න පුළුවන්. ඔයාලා පයින් එනවා නම් බ්‍රෂෝ සෙන්ටර් එකේ ඉඳලා ෂෙචෙයි ප්‍රදේශය හරහා කිලෝමීටර් 2ක් පමණ ඇවිදගෙන එනකොට ඔයාට මේ ස්ථානය හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයා බස් එකෙන් එනවා නම් මම බස් එකේ නම්බර් එක පහලින් වීඩියෝ එකේ මෙන්ෂන් කරන්නම්. අන්න ඒ බස් එකේ ආවට පස්සේ මේ ඩෙස්ටිනේෂන් එකට ළඟා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා ඉන්නේ ඔයාලගේ මෝටර රථයකින් වගේ නම් ඒ අසල වාහන නැවැත්වීමේ ඊට පහසුකම් සලසලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට අර මං කිව්ව විදිහටම බ්‍රෂෝ සෙන්ටර් එකේ ඉඳලා සෙචෙයි ප්‍රදේශයේ පැත්තට ඔයාලා කිලෝමීටර් 2ක් පමණ එනකොට මේ ප්‍රදේශයට ඔයාලට ළඟා වීමේ හැකියාවක් තියෙනවා. පියට්‍රෝ ලුයි සොලමන්. ඉතින් රුමේනියානු භාෂාවෙන් පියට්‍රෝ ලුයි සොලමන් කියලා කියන්නේ අපේ භාෂාවෙන් සොලමන්ගේ පර්වතය කියන එක. ඉතින් දැන් අපි මේ ඉන්නේ කාපේතියන් කඳුවැටියේ එක් කොටසක් වන පොස්ටවාරු කඳුකරේ වයඹදිග කෙළවරේ. ඉතින් මෙන්න මෙතන හොයාගෙන තමයි අපි අද ගමන් ආරම්භ කළේ. ඉතින් මේ ප්‍රදේශය පොස්ටවාරු කඳුවැටියේ වයඹදිග මායමේ පිහිටලා තියෙන ස්වභාවික කුඩා දුර්ගයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් ඒ වගේම තමයි වැලියා කූ අපා එහෙම නැත්නම් සොලමන් ගඟ ආරම්භ වෙන්නේ මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ දිය කඩਿੱත්තෙන් කියලා තමයි අපිට අහන්න ලැබුණේ.
ලංකාවේ අපේ කොයි තැනටත් ජනප්‍රවාද කතාවක් පවතිනවා වගේම මේ පියට්‍රල් ලුයිස් සොලමන් කියන තැනටත් රුමේනියාවේ දේශීය සම්ප්‍රදායෙන් එන ජනප්‍රවාද සහිත කතාවක් පුරාවෘත්තයක් තියෙනවා. එනි මේ පුරාවෘත්තයට අනුකූලව තමයි මේ සොලමන් කියන පර්වතයට නම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ පුරාවෘත්තයට අනුව සොලමන් කියලා හංගේරියානු රජෙක් ඉඳලා තියෙනවා. රජතුමා තමන්ගේ සතුරු හමුදාවත් එක්ක යුද්ධ කරලා අවසානයේ ඔහු පරාජයටපත් වෙලා ඒ සතුරන්ගෙන් පලා යමින් සිටින අවස්ථාවේදී මේ සොලමන් දුර්ගය යොදාගත් බවට පුරාවෘත්තයක් පවතිනවා. ඉතින් ඒ අනුව මේ දුර්ගය අතර තියෙන ආගාධයක් හරහා මෙම රජතුමා පැන ගිය බවත් ඒ පැන යවන අවස්ථාවේදී ඔහුගේ සතුරන් මෙම දුර්ගය අතරතුර මිය යන ආකාරය ඔහු හැංගී බලා සිටිය බවත් ඔවුන්ගේ පුරාවෘත්තවලට අනුව පිට අහන්න ලැබෙනවා. ඒ වගේම මේ ස්ථානයේ 19 වන සියවසේ ඉඳලා පැවති රේගල් සොලමන් කියන ඉපැරණි තානායමක් තිබිලා තියෙනවා. නමුත් මේ වන විට දරුණු දි รา පත් වීමට ලක් වෙලා තියෙන නිසා එය අපට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මෙම කලාපය තුළ පුරාවිද්‍යාත්මක වශයෙන් පුරාණ ජනාවාස, ස්ථිර ජනාවාස පැවති බවට සාක්ෂි හමු වෙලා තියෙනවා. ඉතින් ඒවා නව ශිලා යුගයට අයත් කියලා සලකනවා. ඒ වගේම තමයි මේ ස්ථානයේ කෞතුකාගාරයක් සහ අවන්හල් කීපයක් ආරම්භ කර සංවර්ධන කටයුත්තක් කිරීම සඳහා රුමේනියානු රජය විසින් සැලසුම් කරලා තියෙන බවට අපට දැනගන්න ලැබුණා. ඉතින් ඔයාලත් ඉන්නේ බ්‍රෂෝ සිටි එකට ආසන්නයේ නම් සෙනසුරාදා ඉරිදා එහෙමත් නැත්නම් ඔයාලට නිවාඩු තියෙන වෙලාවක මෙතනට ඇවිල්ලාම බලන්න. හිතට මාර සනීපයක් දැනෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ථානය බ්‍රෂෝ සිටි එකේ තියෙන අනෙකුත් ස්ථානයන්ට සාපේක්ෂව උෂ්ණත්වය බොහොමත්ම අඩුයි. ඉතින් ඒක මෙතනට ආවම අපිට ගොඩාක් හොඳින් දැනෙනවා. දවස තිස්සේ වැඩ කළා මහන්සි වෙලා පොඩි විවේකයක් ගන්න යාළුවොත් එක්ක එකතු වෙලා විනෝද වෙන්න මම බාබකියු දාන්නත් ඔයාලට මෙතන බාබකියු මුන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ චාකෝල් සහ අනිකුත් වමනා කරන දේවල් අරගෙන එන එක විතරයි. ඉතින් එන්න ඇවිල්ලා බලන්න. පාසටහන් පමණක් තබා යන්න. අනිකුත් සියලුම දේවල් රැගෙන යන්න. ඒක මම ඔයාලගෙන් කරන ලොකු ඉල්ලීමක්. මේ ස්ථානය ගැන ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ දෙවනි vlog එක තමයි මේක. ඉතින් ඒක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි තවත් vlog එකක් අරගෙන ආයෙත් ඉක්මනට එනවා. එතකන් රුමේනියාවට එන්න ආසාවෙන් බලාගෙන ඉන්න ඔයාගේ යාළුවන්ට, ඒ වගේම රුමේනියාව ගැන හොයන ඔයාගේ යාළුවන්ටත්, ඒ වගේම දැන් රුමේනියාවේ ඇවිල්ලා ඉන්න යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මේ තැන ගැන යන්නේ කොහොමද? එතන ගිය හැම දෙයක් ගැනම ඔයාලට දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට රිප්ලයි කරනවා.
ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.